ආයිබෝවන් යාළුවනේ. ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද අපි කන කුකුල් මස් වලින් වැඩිපුරම ප්‍රෝටීන් තියෙන්නේ මොන අවයවයේද කියලා? ගොඩක් අය කියනවා කුකුල් පීකදු නැත්තම් liver කියන්නේ යකඩ සහ විටමින් පිරුණු පෝෂණ බෝම්බයක් කියලා. ඒක ඇත්ත. නමුත් ඔයා දන්නවද ලෝකයේ බොහෝ පෝෂණ වේදීන් අනුතුරු අගවනවා කුකුල් පීකදු කියන්නේ ශරීරයේ විෂ පෙරා ඉවත් කරන ෆිල්ටරයක් කියලා. අද මේ විනාඩි 5 තුළ අපි විවෘත කරන්න යන්නේ ඔබ නොදන්න ඒ අතුරු පැත්ත ගැන. අන්තිම වෙනකම් මේක අහන්න. මොකද ඔයාගේ පවුලේ කෑම මේසය ගැන තීරණය ගන්න මේ තොරතුරු ඔයාට අත්‍යවශ්‍ය වෙයි. පළමුවෙන්ම අපි තේරුම් ගමු පීකුදුවක් කියන්නේ මොකක්ද කියලා. සරලව කිව්වොත් සතෙකුගේ ශරීරයේ රසායනාගාරය තමයි පීකුදුවක් කියන්නේ. අපි කන ආහාර, අපි ගන්න බෙහෙත්, පරිසරයේ තියෙන රසායනික දේවල් මේ හැම දෙයක්ම රුධිරය හරහා ගිහින් පිරිසුදු කරන්නේ පීකුදුවෙන්. ඒ කියන්නේ යම් විෂක් සිරුරට ඇතුළු වුණොත් ඒක ඉවත් කරන්න ඒ සතාගේ පීකුදු මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් අපි පීකුදුවක් කනවා කියන්නේ සතෙකුගේ මුළු ජීවිත කාලයේදීම පෙරහන් කරපු විෂ එකතුවක් අපේ ශරීරයට ගන්නවා කියන එක නෙවෙයිද? දැන් කෙනෙක් අහන්න පුළුවන් නමුත් ඒකේ විටමින් A සහ යකඩ තියෙනවනේ කියලා. ඒක ඇත්ත. පීකුතු කියන්නේ විටමින් A සහ B12 සහ ෆෝල්ට් අම්ලයේ අති විශිෂ්ට ආහාරයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ තියෙන අධික සාන්ද්‍රණය තුල. එකවර පීකුතු ග්‍රෑම් 100ක් කෑවොත් අපට අවශ්‍ය දෛනික විටමින් A මාත්‍රාව වගේ දස ගුණයක් ලැබෙන්න පුළුවන්. විටමින් A කියන්නේ මේදේ දිය වෙන විටමින් එකක්. ඒ කියන්නේ ඒක අතිරික්ත වුණොත් ඔයාගේ අක්මාවෙම තැම්පත් වෙලා වකුගඩු ආබාධ සහ අස්ථි දුර්වලතා ඇති කරන්න පුළුවන්. ඔයා හිතනවට වඩා භයානක කමක් තියෙනවා. මීට අවුරුදු 50කට කලින් හදපු කුකුලා නෙවෙයිනේ අද අපිට කන්න ලැබෙන්නේ. අද මස් සදහා ඇති කරන කුකුලන් ඉතා වේගයෙන් වර්ධනය කරන්නේ ඔවුන්ට ලබා දෙන හෝමෝන ප්‍රතිජීවක සහ කෘත්‍රිම ආහාර නිසා. මේ හැම රසායනිකයක්ම ගිහින් තැන්පත් වෙන්නේ පීකුදුවේ. විශේෂයෙන්ම කුකුලන්ට දෙන ඇන්ටිබයොටික් වර්ග නිසා ඇතිවන බැක්ටීරියා ප්‍රතිරෝධය අද ලෝකෙම පියෙන් ඉන්න තත්ත්වයක්. ඔබ පීකුදු කන විට එමගින් මේ රසායනිකයන් ඔයාගේ ශරීරයටත් ඇතුළු වීමේ ඉහළ හැකියාවක් තියෙනවා. එහෙනම් පීකුදු කන්න එපාද? මම එහෙම කියන්නේ නැහැ. නමුත් නීති 3ක් මතක තියාගන්න. හැකිනම් නිදහසේ හැදෙන ස්වභාවික ආහාර කන සතුන්ගේ පීකුදු තෝරගන්න. කර්මාන්ත ශාලා කුකුලන්ගේ පීකුදු වලින් හැකිතාක් ඈත් වෙන්න. දෙවෙනි දේ තමයි සතියකට වරක් හෝ මාසෙකට කිහිප වතාවක් පමණක් ගන්න. දිනපතා කෑමෙන් වළකින්න. තුන්වෙනි දේ තමයි අර්ධ වශයෙන් පිසින් ලද පීකුදු කන්න එපා. හොදින්ම තම්බා හෝ බදලා පිස ගන්න. මගින් රෝගකාරක බැක්ටීරියා විනාශ වෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඕනම දෙයක් සීමාව ඉක්මවා ගියොත් ඒක විෂක් වෙනවමයි. කුකුල් පීකුදු කියන්නේ රසවත් වගේම පෝෂ්‍යදායී ආහාරයක් වෙන්න පුළුවන්. ඔයාලා ඒ බුද්ධිමත්ව පරිභෝජනය කරනවා නම් ඔයාගේ සෞඛ්‍ය රඳා පවතින්නේ ඔයා කන දේ මත. අද මේ වීඩියෝවෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතෙනවා නම් ඔයාගේ පවුලේ අයත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. ඔයාලට නිරෝගී දවසක්